Hi guys, අපි අද හදන්න යන්නේ ශ්‍රී ලංකන් විදියට නූඩල්ස් එකක්. අපේ අම්මා හදන විදියට නූඩල්ස් එකක් මට ඉස්සර පොඩි කාලේ කන විදියට කන්න ආස හිතුණා. අද කිරිමාළු එකක් හදලා ශ්‍රී ලංකන් අපේ අම්මා හදන විදියට නූඩල් එක හදලා ඊට පස්සේ බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ මම මේ මොකද මේකට කියන්නේ මාළු කිරටනම් හදන්නේ ෆස්ට් ටයිම්. හැබැයි මම ඊට කලින් හදලම නැහැ. මේ වයිෆ් තමයි හදන්නේ. මොකද ඒකට එක්ස්පර්ට් එයා. මේ දවස්වල මේ මොනවද ඒකට කියන්නේ මේවා ඉවරයි. මොනවද ඒකට කියන්නේ මේ කරපිංචා. මම මේ අලුතෙන් මේකක් ගත්ත බිත්තර බදින්න කියලා. මම හිතා මේකේ හදන්න පුළුවන්. මේක පොඩ්ඩයිනේ. මාළු එක ගයිස් හැදිලා ඉවරයි. මාළු ටික මෙහෙම ගත්තා ගයිස්. ඇත්තටම දන්නේ මේකට මේ දාන මොනවද දාන මේ ස්පයිසස් මොනවද කියලාවත් දන්නේ නැහැ. මම මේ නිකන් ගෙස් කරලා තමයි මේවා දාන්නේ. මම දන්නවා මේ ටොමැටෝ නම් දානු කියලා. ඒක රසයි කියලා ඕනම මේ සාමාන්‍ය පොල්කිරි වලින් හදන හොද්දකට one of the favorite කුරුඳු. टर्मरिक ऐड करा and pepper, random leaf. guys මම මස්ටර්ඩ් පේස්ට් එකකුත් දාගන්නවා. මම දන්නේ මේවා දානවද කියලා. පොඩ්ඩක් දාගන්න. මම දන්නේ මේවත් දානවද කියලා. චුට්ටක් දාන්න. මේක ගයිස් වැඩි වෙලා තම්බන්න නැහැ. මේ පොඩ්ඩ වෙලාවක් මේව කරන්න. මම අර මේ මොනවද ඒකට කියන්නේ මම මේ ඒකට කියන මේ මොනවද ඒකට අර බෙරි වෙන්න වගේ නම් කැමති නැහැ. ලුණු සෝරි
මේවා දාන්න ඕනේ අයිනේ. ඔයාලට ඇහෙනවනේ guys අපේ සුදුමැණික සින්දු කියනකට අත්තර හරියට ලස්සන සින්දු කියන්න පුළුවන්. එයා ඔයාලට කියන්න. ළඟදී මම එයාගේ සින්දුවක් දාන්නම්. ගයිස් මේ ගම්මිරිස් ටිකක් ඇඩ් කරගන්නවා මෙතනද මේකට ගම්මිරිස් ටිකක් ඇඩ් කරගන්න මොකද මම සරට කන්න ආස නිසා මේකට කැරට් ටික දාගන්න spring onions guys noodles ටිකක් දානවා ඒක දෙන්නනේ guys final මෙන්න මෙහෙම තමයි තියෙන්නේ